සුබ දවසක් හැමෝටම. ඔටෝමේෂන් කියන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් තැනක් කියලා ඔයා හිතුවද? මේ දශකයේදී මේ දශකයේ ආරම්භයත් එක්කම අපි ඔටෝමේෂන් එක්ක ජීවිතය ගත කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම කොවිඩ් පීරියඩ් එකෙන් පස්සේ අපි හැම දෙයක්ම ඔෆ්ලයින් ජීවත් වෙන ඔෆ්ලයින් විදිහට ජීවත් වෙච්ච අපි හැම දෙයක්ම ඔන්ලයින් තැනටපත් වුණා. විශේෂයෙන්ම අපි කිව්වොත් ડોක්ටර් අපොයින්ට්මන්ට් එක පවා අපි ඔන්ලයින් කරන්න පුරුදු වුණා. ඒක තමයි ලෝකයේ වෙනස් වෙන දේවල් එක්ක අපි ඇඩ්ජස්ට් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔටෝමේෂන් එක ඒත් එක්කම මිනිස්සුන්ගේ ජීවිතවලට ලං වෙච්ච දෙයක්. ඉතින් ඔටෝමේෂන් කියන එක ඇත්තටම විශේෂයෙන් බිස්නස් එකක් කියනකොට එහෙම නැත්නම් අපේ ලයිෆ් එකේ ටයිම් එක අපිට ඉතුරු කරගන්න කොහොමද ඉතුරු කරගන්නේ ෆැමිලි ටයිම් එක ඉතුරු කරගන්නේ කොහොමද ඔය කියන දේවල් කතා කරනකොට ඔටෝමේෂන් කියන එක අතිශය වැදගත්. ඒක හින්දාම තමයි අද ඩිලානි මරීනා රංජිත් කැනඩාවෙනුත් මම ජානකි USA වලනුත් ඔයගොල්ලෝ ළඟට ආවේ මේ ඩිස්කෂන් එක අරගෙන. මොකද ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා තියෙනවා නම් ඊට කලින් දන්නවා. අපි ඩිජිටල් බිස්නස් එකක් ගැන අපේ Facebook page වල ඔයගොල්ලෝ දැනුවත් කරනවා. ඉතින් මේ ඩිජිටල් බිස්නස් එක කොච්චරක් දුරට අපිට ළඟයිද අපේ ජීවිතවලට ළඟයිද? ඒක ළඟ වෙන්න තවත් එක්තරා හේතුවක් තමයි ඔටෝමේෂන් සිස්ටම් එක. සිස්ටම් එකම ඔටෝමේටඩ් නිසා අපේ ජීවිතවලට ගොඩාක් ලං වෙලා හරිම පහසුවෙන් බිස්නස් එක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඩිජිටල් බිස්නස් එකක් කියලා කිව්වහම සමහර අය හිතනවා මේක හරි අමාරුයි මම දන්නේ නැහැ. මට කරන්න මීට කලින් බිස්නස් එකක් කරලා නැහැ. එහෙම අය කොහොමද මෙහෙම එකක් කරන්නේ කියලා. ඒ වගේම බිස්නස් කියලා කිව්වම අනිවාර්යයෙන්ම හිතනවා මෙතනදී ගොඩාක් ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. භාණ්ඩ හෝ සේවා හුවමාරු විතරක් නෙවෙයි ඊට පස්සේ ක්ලයන්ට්ස්ලා කොහොමද හොයාගන්නේ, ක්ලයන්ට්ස්ලා ෆලෝ අප් කරන්නේ කොහොමද? ඒ හැමදේම කරන්න යනකොට අපේ ලයිෆ් එකේ මේ වෙනකොට අපි ෆුල් ටයිම් ජොබ් එකක් කරන එකත් එක්ක මේක කරගන්න බැරි වෙයිද? ඔය කියන ප්‍රශ්න ගොඩාක් එක ඉන්න ගොඩක් දෙනෙක් අපිට හම් වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝටම උත්තරයක් විදිහට තමයි අද ඩිස්කෂන් එකෙන් අපි ඔයගොල්ලෝ ළඟට ආවේ. මෙතනදී අපි විශේෂයෙන්ම කතා කරන්නේ අපි හතර දෙනාම busy life එකක් ගත කරත් ඒ කියන්නේ full time jobs කරලා අපේ ළමයි එක්ක family එක්ක අපි කොච්චර busy life එකක් ගත කරත් අපිට තියෙන පුංචි වෙලාවෙන් මේ digital business එක හරිම සාර්ථකව කරගෙන යන්න ඉඩ හම්බලා තියෙනවා. ඒකට විශේෂම හේතුවක් තමයි automated system එක මේ business එක ඇතුළට ඇවිල්ලා තියෙන එක. මම හිතන්නේ ඩිලානි මේකට හොඳම සාධාරණයක් ඉටු කරයි. මොකද ඩිලානි කතා කරයි ඊළඟට ඔයගලන්ට කොහොමද මේ සිස්ටම් එකෙන් තුලින් අපේ බිස්නස් එකට ක්ලයන්ට්ස්ලා අපි ගන්නෙ, ඒ වගේම ක්ලයන්ට්ස්ලා ෆලෝ අප් කරන්නේ කොහොමද? ඔය හැමදේමත් ඩිලානිගෙන් මම හිතන්නේ හොඳ උත්තරයක් ඔයගලන්ට හම්බ වෙයි කියලා. ඉතින් ඩිලානි ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? Thank you ජානකි. අද හොඳ ටොපික් එකක් අපි කතා කරන්න තෝරගෙන තියෙනවා. ඉතින් කියනවා වගේ ජානකි අපි මේ බිස්නස් එක අපි කියනවා හැමෝටම කියනවා අපි බිසි අයට මේ බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් දවසකට පැයක් එකහමාරක් වගේ කාලයක් යොදලා මේ බිස්නස් එක අපිට කරන්න පුළුවන් වෙලා තියෙන මේ සම්පූර්ණ බිස්නස් එකේ 90%ක්ම වගේ ඔටෝමේටඩ් රන් වෙන හින්දා තමයි. ඉතින් අපිට එතනදී කරන්න තියෙන 10% වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට ඉන්වෝල්ව් වෙලා කරන්න තියෙන්නේ. ඉතින් අර heavy lifting part එක ඔටෝමේටඩ් රන් වෙන හින්දා ඕනම කෙනෙකුට මේ බිස්නස් එකේ ඇවිල්ලා කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරෝම දැන් අපි මෙතනදී කරන්නේ attraction affiliate marketing දෙකේ එකතුවක් තමයි තියෙන්නේ. ඉතින් අපි කොහොමද කෙනෙක්ව attract කරගන්නේ? ඉතින් අපි දැන් මම ගොඩක් වෙලාවට බිස්නස් එක කරන්නේ Facebook එකේ business page එකක් වෙනම හදාගෙන තමයි. ඉතින් එතනදී වුණත් අපි කෙනෙක්ව attract කරගන්න අපි මේ business එකේ තියෙන features ඒ වගේ දේවල් පිළිබඳ Facebook reels videos post මගින් අපි මිනිස්සුන්ව දැනුවත් කරනවා. එතනදී වුණත් සමහර කෙනෙක් කියන්න පුළුවන් අපේ Facebook page වල business page වලට ඇවිල්ලා අපි දාන post අනුව මෙයාලා පැය 24ම මේ business page එකේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඉතින් අපි එහෙම ඉන්නේ නැහැ. එතනදී අපිට තියෙන automated ක්‍රමයකින් තමයි system එකකින් තමයි අපේ business එක අපි set up කරලා තියෙනවා. අපේ post reel උනත් අපිට එතන set up කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ සේරම දේවල් automated තමයි මෙතනදී run වෙන්නේ. ඒ වගේම කියන්න ඕන ජානකි අපි මෙතනදී කවදාවත් අපි තවත් කෙනෙක් චේස් කරන්නේ අපි දෙන දේවල් අනුව එයාලා දැනුවත් වෙලා අපිව හොයාගෙන එනවා මේ බිස්නස් එකට කැමති අය අපිට ජොයින් වෙනවා. ඉතින් එතනදී කියන්න ඕන දැන් අපි ඇඩ් කැම්පේන් කරනවා. ඉතින් ඇඩ් කැම්පේන් කරද්දී උනත්
ගොඩාක් දේවල් අපිට සෙට් අප් කරගන්න පුළුවන්. ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක කොහොමද රීච් කරන්නේ? ඒ හැම දෙයක්ම අපිට මෙතන සෙට් අප් කරගන්න පුළුවන්. එතනදී ඊට පස්සේ අපේ ඇඩ් එකක් දැකලා කෙනෙක් ඉන්ක්වයර් කරාට පස්සේ එතන ඉඳලා දැන් වෙබිනා එක වුණත් එතන කෙලින්ම දැන් මම කෙනෙක්ගෙන් ඊමේල් එක අරගෙන යාට වෙබිනා එකේ ලින්ක් එක එවන්න ඊමේල් එක දෙන්න කියනවා. එතන වුණත් ඒ සේරම දේවල් අපි වෙනුවෙන් කම්පැනි මේ සිස්ටම් එකෙන් තමයි ඒක රන් වෙන්නේ. ඉතින් මොකද ගොඩාක් වෙලාවට නේ 100%ක් ලීඩ් කෙනෙක් නැත්තම් බිස්නස් එකක් රන් වෙන්නේ නැති. ලීඩ්ස් කියන්නේ very important අපිට. ඉතින් ලීඩ්ස් කැම්පේන් වලට ගොඩාක් වෙලාවට අපි වර්ක්ෂීට් තියාගෙන ගොඩාක් ඩීටේල්ස් ලියාගෙන ඔය දේවල් කරන්න ඕනේ නැහැ. ඉතින් ලීඩ්ස් කැම්පේන් එක වුණත් ඊමේල් කැම්පේන් ඒ හැම දෙයක්ම අපි වෙනුවෙන් මේ සිස්ටම් එකෙන් රන් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට අර පැය 24ම මේ දිහා බලන් ඉන්න ඕනේ. දවසට පැයක්මාරක් අරගෙන අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තමයි ට්‍රේනින් එක වුණත් අපිට ට්‍රේනින් එක නෙවෙයි ඊට කලින් දැන් ඔයා 149 ගෙවලා බිස්නස් මොඩල් එක ඇක්සස් කරන්න කිව්වම එතනදිත් ඔයාට ෆ්‍රී කෝචින් වීඩියෝ වගේක් එනවා. ඒ හැම දෙයක්ම අපි නැතත් අපි ඒව ඔයාට දාන එක සිස්ටම් එකෙන් ඔයාට එන්නේ. ඉතින් ඔයාට ඕනම වෙලාවක අරගෙන මේ ෆ්‍රී කෝචින් වීඩියෝ ටික උනත් බලන්න පුළුවන්. ඒ සේරම දේවල් ටික සෙට් අප් කරලා තියෙන. ඉතින් මේක ඔටෝමේටඩ් රන් වෙන හින්දා හරිම අපිටත් කස්ටමර්ටත් ඒක හරිම පහසුයි. ඒ වගේම මෙතනදී තව කියන්න ඕන අපිට මෙතන ongoing යන ට්‍රේනින් එකක් තියෙනවා 24/7 ඔයාට ඇක්සස් කරන්න පුළුවන් වීඩියෝ බේස් ට්‍රේනින් එකක් තියෙන. ඉතින් මේ ට්‍රේනින් එක වුණත් ඔයාට ඕනම වෙලාවක ඇක්සස් කරන්න පුළුවන්. ඒක සෙට් අප් කරලා තියෙන already set up කරලා තියෙන. ඉතින් ඔයාට ඕනම වෙලාවක ඇවිල්ලා ඒක ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔටෝමේටඩ් රන් වෙන හින්දා තමයි අපි වගේ busy parents ලට මේ බිස්නස් එක සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම රංජිත්ගෙන් අහන්නම් ඔයාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ? රංජිත් මියුට් ඔයා. ඕකේ. අපි මේ බිස්නස් එක දැන් ටික කාලයකින් අපි ගොඩනගාගත්තු බිස්නස් එක. ඉතින් දැන් සෑහෙන සාර්ථකත්වයකට අපි ගෙනල්ලා තියෙනවා. නමුත් අපි මේ බිස්නස් එක ගොඩනගා ගන්න ඉස්සෙල්ලා අපි ගොඩනගාගත්තු තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ෆැමිලි ලයිෆ් එකක් අපි ගොඩනගා ගන්න තියෙනවා. ඉතින් අපි මේ බිස්නස් එක හින්දා අපි මේ ෆැමිලි ලයිෆ් එක සැක්‍රිෆයිස් කරන්න හොඳ නැහැ. නැතුව අපි මේ බිස්නස් එක කරන්න ඕන. මේ දෙකම එකට යන්න ඕන. ඉතින් දිනපතාම අපි හිතන්න ඕන අපේ ෆැමිලි ලයිෆ් එක තමයි අපේ සෙන්ටර් ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා. ඒකට අපි ප්‍රධාන තැන දෙන්න ඕන අපේ ෆැමිලි ලයිෆ් එකට. බිස්නස් එකත් අපි ඒ සමානව අපි කරගෙන යනවා සයිඩ් බයි සයිඩ්. ඉතින් අපි මේ වෙහෙසෙන්නේ මොකටද? මේ අපි සමහරවිට අපි මේ ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා. ඒ ගාම අපි මේක සයිඩ් හසල් එකක් වශයෙන් කරගෙන යනවා. අපි මේ ඇයි වෙහෙසෙන්නේ? අපි මේ වෙහෙසෙන්නේ අපේ මේ පවුලේ දියුණුව වැඩි කරගන්නයි. අපි පවුලට තමයි අපි ෆෝකස් කරන්නේ. අපේ මේ පවුලේ දියුණුව අපිට තියෙනවා. අපේ දරුවෝ ඉන්නවා අපිට උගන්වන්න ඕන. එතකොට ඒ අයගේ අනාගතය ගැන අපි හිතනවා. එතකොට අපිත් කාලෙකින් අපි රිටයර් වෙනවා. එතකොට අපි රිටයර් වුණාම අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් අපි මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි අපි මේ බිස්නස් එක කරගෙන යන්නේ. වාගේ. ඉතින් අපි දැන් උදේවරුේ අපි දවස් 30ම සමහරවිට අපි රැකියාවට ගිහිල්ලා අපි හවසට එනවා. ඒතකොට සමහරවිට අපේ දරුවනුත් පාසල් ඉස්කෝලේ ගිහිල්ලා හවසට එනවා. ඉතින් අපි හවසට අපි මේ අපේ පවුල එක්ක අපි හොඳ ටයිම් එකක් good ටයිම් එකක් අපි ගත කරන්න ඕන. අපි පොඩ්ඩක් අපි ඒ වෙලාවට ඒ ටයිම් එකට අපි බිස්නස් එක මොකුත් කරන්නේ නැතුව අපි good ටයිම් එකක් දෙන්න ඕනේ අපේ ෆැමිලි එකට. ඒතකොට ඒක අපිට අපේ බිස්නස් එක තව
හොඳ ඩිවෙලොප් වෙන්න හොඳ මාර්ගයක් වෙනවා. ඒ වගේම අපේ මේ බිස්නස් එක පවුලේ සියලු දෙනාම වටා ගොඩනගෙන්න ඕනේ. මේක අපි එක්කෙනෙක් අපි තනියම කරන එකක් නෙමෙයි. මේ පවුල මේ බිස්නස් එක අපේ මේ මුළු පවුලේ සියලු දෙනාම සඳහා තමයි ගොඩනගෙන්න ඕනේ. අපි ඒ නිසා අපි ඒ ගැන හිතන්න ඕනේ. අපි මේ සයිඩ් හසල් එකක් කරන තව හේතුවක් තමයි අපේ මේ අපිට ක්වාලිටි ලයිෆ් එකක් ගන්න. අපි නැත්තම් හැමදාම අපිට මේ එකම මොනොටනස් ලයිෆ් එකක් යන්න අපි ටිකක් අපි ආසයි ටිකක් අපේ ෆැමිලි එක එක්ක ටිකක් විනෝද වෙන්න කොහේ හරි ට්‍රිප් එකක් යන්න at least once a year. එතකොට ඉඳලා හිටලා රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා හොඳ මීල් එකක් දාන්න. ඒ වගේ අපේ අපිට හොඳ ක්වාලිටි ලයිෆ් එකක් ගන්න අපිට මේ බිස්නස් එක අපිට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ බිස්නස් එක මේ ගොඩනගෙනකොට අපේ ලයිෆ් එකත් දියුණු තත්යකට එනවා. අපිට ඒක අපි ඒක තමයි අපේ ටාගට් එක. අපේ මේ බිස්නස් එක ගොඩනගන්න ඕන. ගොඩනගනකොට අපේ ලයිෆ් එක දියුණු තත්යකට එන්න. ඉතින් අපි මේ දේවල් ගැන අපි හිතන්න ඕන. අපේ බිස්නස් එක ගොඩනගනකොට අපේ ෆැමිලි ලයිෆ් එක ගැන අපි ෆුල් ෆෝකස් වෙන්න ඕන. ඊට පස්සේ අපේ ෆැමිලි එකේ සතුට නැත්තම් අපිට මේ බිස්නස් එක අපිට ඒකෙන් තෘප්තියක් ගන්න බෑ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපේ බිස්නස් එක එක්කම අපේ ෆැමිලි ලයිෆ් එකත් ගොඩනගා ගන්න. ඉතින් මම ආරාධනා කරනවා මරීනට අපේ දැන් මේ බිස්නස් එක කොහොමද අපි දියුණු කරගන්න ඕන මේ ගැන එයාගේ අදහස කියන්න කියලා. ඔව් පොඩි විනාඩියක් දෙන්න මට. රංජිත් කිව්ව එක හරියටම හරි. මොකද අපි ෆැමිලි ලයිෆ් එක වටා තමයි අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ. අපි ගොඩක්ම ආදරය කරන, අපි ගොඩක්ම කැමති තැන තමයි ෆැමිලි ලයිෆ් එක. එතකොට මේ බිස්නස් එකේ තියෙන විශේෂත්වය රංජිත් කිව්වා වගේ අපි ෆැමිලි එකේ හැමෝම එකතු වෙලා මේ බිස්නස් එක එන්ජොයි කරන්න පුළුවන්. මොකද අපි බිස්නස් එක කරනවා කියලා වෙනම ගෙදරින් එළියට යන්නේවත් ඒකට වෙනම කාමරයකට වෙලා ඉඳගෙන පැය ගණන් වැඩ කරන්නවත් එහෙම අවශ්‍ය නැහැ. අපේ ෆැමිලි එක, අපේ දරුවෝ, අපේ ස්පවුස් අපි මේ හැමෝමත් එක්ක එකතු වෙලා ඉන්න ගමන් තමයි මේ බිස්නස් එක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට විශේෂම හේතුවක් තමයි අර ඩිලාන් ඉස්සලා පැහැදිලි කරා වගේ ඔටෝමේෂන් කියන එක මේ බිස්නස් එක ඇතුළට ඇවිල්ලා තියෙන එකම තමයි අපේ ෆැමිලි ලයිෆ් එකයි බිස්නස් එකයි එකට බොන්ඩ් කරලා තියාගන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒක හින්දාම තමයි අපිට වැඩි වෙලාවක් ෆැමිලි එකත් එක්ක ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අපේ කාලය ගොඩාක්ම අඩු කරලා ඔටෝමේටඩ් සිස්ටම් එකකින් වැඩි බරක් මේ බිස්නස් එකකින් යොදවලා තියෙන්නේ. ඉතින් ඔය හැමදේමත් නිසා රංජිත් කිව්ව එක හරියටම හරි. ෆැමිලි ලයිෆ් එක තමයි අපේ නම්බර් 1 වෙන්නේ. ඒතකොට ෆැමිලි ලයිෆ් එක ආරක්ෂා කරගෙන කොහොමද අපි එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයන්නේ? සාමාන්‍යයෙන් අපි එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයන්නේ කියලා කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ මම තවත් පැය ගාණක් වැඩ කරන්න ඕනේ, තව පැය 6ක් පැය 7ක් එහෙම නැත්නම් මම රැයට වැඩ කරන්න ඕනේ. ඔය කියන දේවල්නේ අපේ ඇත්තටම ඔළුවට එන්නේ. හැබැයි මේක ඊට වඩා ගොඩක්ම වෙනස් තැනක්. මොකද ඔයා ෆැමිලි එකත් එක්ක ඉන්න ගමන්ම බිස්නස් එක කරනවා. බිස්නස් එක ඒ විදිහට රන් වෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ මේකේ ඔටෝමේෂන් සිස්ටම් එක. මම හිතන්නේ මරින්නට තවත් දේවල් මේකට එකතු කරන්න. thank you Janaki. අපි හිතලා බලන්න ඔයාලා කරන full time job එක ගැන. එහෙම නැත්නම් part time job එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරන business එකක්, traditional business එකක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය කරනවා වගේ salon එකක්, restaurant එකක්, ඒ වගේ චූටි business එකක් වුණා. හිතලා බලන්න. ඔයගොල්ලෝ එතනට යන්න ඕනේ. full time වැඩ කරනවනේ. අපි 9 to 5 time එක දෙන්න ඕනේ. work from home වුණත් අපි වැඩ කරන්න ඕනේ. අපි වැඩ කරුවොතින් තමයි අපිට සල්ලි එන්නේ. අපිට හම්බ කරන්න පුළුවන්. ඒ වගේම තමයි business එක. business එක actively run වෙන්න නම්, successfully run වෙන්න නම් අපි එතන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ යටතේ සේවකයෝ හිටියා. අපි ගිහිල්ලා කොහොමද දවසකට පැය කීපයක් හරි අපි එතන ඉන්න ඕනේ. හරි විදියට අපේ business එකක් run වෙන්න ඕනේ.
නමුත් අපි කරන බිස්නස් එකේ වෙනස තියෙන්නේ අපිට පුළුවනි අපේ ෆැමිලි එකත් එක්ක සමහර විට වැකේෂන් එකක් ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි shopping ගිහිල්ලා වෙන්න පුළුවන්. එතනින් ගියාම සමහර විට අපි නිදි වෙන්නත් පුළුවන්. හැබැයි අපේ මේ බිස්නස් එක ඔටෝමේටඩ් සිස්ටම් එකට thankfully අපි ඔය කොතනක හිටියත් අපිට ඉන්කම් එකක් එනවා. ඒ විදිහට ඉන්කම් එකක් ජෙනරේට් කරන සිස්ටම් එකක් තමයි අපිට තියෙන්නේ. අපිට කරන්න තියෙන එකම එක දේ මේ සිස්ටම් එකට ප්ලග් වෙන එක විතරයි. ඩිලානි කිව්වා වගේ අපේ ට්‍රේනින්ග්ස් තියෙනවා. එතනින් ගියාම අපේ කැම්පේන්ස් තියෙනවා. මේ හැම දෙයක්ම එක අර බොක්ස් එකක් ඇතුලේ වගේ තියෙන්නේ. අපිට ඒකට ප්ලග් වෙන්න විතරයි තියෙන්නේ. අපිට 아무තුවෙන් කරන්න දෙයක් නැහැ. සිස්ටම් එකට ජොයින් වුණා. ඊට පස්සේ අපිට ලීඩ්ස් එනවා. අර කලින් කිව්වා වගේ ජානකි කිව්වා වගේ අපි කාගෙවත් පස්සෙන් පන්නන්නේ නැහැ. හැබැයි අපේ සිස්ටම් එකට කැමති කෙනෙක් ඉන්නවනම් අපේ බිස්නස් එකට කැමති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලෝ අපිව රීච් කරන විදිහට තමයි අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. අපි ඔගොල්ලෝ මේක බලනවා නම් ඔගොල්ලෝ කාලයක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔගොල්ලෝ දන්නවා අපි කාටවත් මෙසේජ් කරලා අහන්නේ නැහැ. ඔයාට මේ බිස්නස් එකට ඉන්ට්‍රස්ට් කියලා. නෑ. ඒක නෙමෙයි මේ සිස්ටම් එකේ වෙන්නේ. මේක වෙන්නේ අනිත් පැත්ත. අපි ඇට්‍රැක්ට් කරන්නේ මේ බිස්නස් එක ගැන ඉන්ට්‍රස්ට් එකක් තියන අය. ඉතින් ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් නම් ඔයගොල්ලන්ට පුළුවන් අපි 4 දෙනාගෙන් ඕන කෙනෙක්ට රීච් කරන්න. අපි ඔයාලට ගයිඩ් කරන්නම් කොහොමද මේ බිස්නස් එක පටන් ගන්න කියලා. ඉතින් මට මොකක් හරි වුණා නම් මං ජානකිට කියනවා ඇඩ් කරන්න කියලා. ඔව් මං හිතන්නේ කිසිම දෙයක් මිස් වුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද අපේ ඔඩියන්ස් එකෙන් අපට ලැබිච්ච ප්‍රශ්න වලට තමයි ඇත්තටම අපි මේ උත්තර දෙන්නේ. අපේ මේ වීඩියෝ සීරීස් එක බලන අයට ගොඩක්ම තෑන්ක්ෆුල් කරන්න ඕනේ. මොකද තෑන්ක්ෆුල් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි අපිව ඔයගොල්ලෝ දැනුවත් කරන්න නැවත අපිට මේ මාතෘකා දෙන්නේ ඇත්තටම. ඔයගොල්ලෝ වෙන ප්‍රශ්න වලට උත්තර විදිහට දෙන එකෙන් අපි දන්නවා ගොඩක් දෙනෙක් එකෙන් ප්‍රයෝජනය ලබනවා කියලා. මොකද බිස්නස් කියලා කිව්වම ඔන්ලයින් බිස්නස් කිව්වම ගොඩක් දෙනෙක් හරිම බයයි සහ ඒකට නුපුරුදුකමක් තියෙනවා. ඉතින් ওই හේතුව නිසා ඇක්ෂන් එකක් ගන්න බයයි. හැබැයි අපේ මේ ඩිස්කෂන් වලින් ගොඩක් දෙනෙක් අපිත් එක්ක කියලා තියෙනවා මේක නිසා ඒගොල්ලන්ගේ බය නැති වුණා. ඒගොල්ලෝ කැමති එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ওই වගේ දේවල් ඇත්තටම ඒ ෆීඩ්බැක් එකක් එනකොට ඒක ඇත්තටම අපිට සතුටුයි. මොකද අපි යම්කිසි දෙයක් සොසයිටි එකට කරා කියලා. ඉතින් එහෙමනම් වෙනදා වගේම අපි ලබන සතියේත් හම්බ වෙමු. ඔයගොල්ලන්ට කැමති නම් බිස්නස් එක ගැන ඉන්ක්වයර් කරන්න. අර මරිනා කිව්වා වගේ අපි කාටම හරි කමක් නැහැ මෙසේජ් කරන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම තොරතුරු ටික දෙන්න අපි ලෑස්ති. එතනින් පස්සේ ඔයගොල්ලෝ විස්තර විමසුවා කියලා බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය නැහැ. වාට් සූට් වෙනවා නම් විතරයි බිස්නස් එක පටන් ගන්න ඕනේ. හැබැයි ඇක්ෂන් එකක් නොගෙන ඉන්නවට වඩා යම් කිසි දෙයක් විමසන එකත් අඩුම තරමින් ඔයාගේ ජීවිතේට ගොඩාක් ලොකු වැදගත්කමක් එකතු කරලා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ දරුවන්ට, ඔයාගේ ෆැමිලි එකට කවදා හරි දවසක ඔයාට අසනීප වෙලා ෆුල් ටයිම් ජොබ් එකට යන්න බැරුව ගෙදර ඉන්න වෙලාවට ඔයාට මේක පටන් ගන්න බෑ. ඊට කලින් ඇක්ෂන් එකක් ගන්න ඕනේ. ඔයා රිටයර් වුණාට පස්සේ රිටයර්මන්ට් එක මදි කියලා ඒ වෙලාවේ ඔයා ඇක්ෂන් එකක් ගන්න තැනක් හොයනවට වඩා කලින් ඇක්ෂන් එකක් ගන්න එක වඩාත් වැදගත්. ඉතින් ඒක නිසා ඉන්ක්වයර් කරන්න අපි අනිවාර්යෙන් විස්තර ටික දෙන්නම්. එහෙමනම් අදට ගිහින් එන්නම්. නැවතත් ලබන සතියේ හමුවෙන්න. සුබ දවසක් හැමෝටම.